ත්‍රස්ත ග්‍රහණයේ සිටියේදී තුවාල ලැබූ තවත් සාමාන්‍ය වැසියෝ පිරිසක් ප්‍රතිකාර සඳහා රැගෙන සිටී. නාවික හමුදාවේ ග්‍රීන් ඕෂන් නෞකාව මගින් රැගෙන 13 වන කණ්ඩායම මෙයයි. රෝගීහු 494 දෙනෙක් ඊට අයත් වූහ. ආරක්ෂිතව ත්‍රිකුණාමලයට රැගෙන මෙම පිරිසට නාවික හමුදාව මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරු ඔවුන් පුල්මුඩේ සහ පදවිය මූලික රෝහල් වෙත ඇතුළත් කෙරිණ. පිරිමි 152 දෙනෙක්, කාන්තාවෝ 216 දෙනෙක් සහ ළමයි 126 දෙනෙක් මෙම පිරිසට අයත් වූහ. ඒ අතරට ගැබිනි මව්වරුන් 15 දෙනෙකුට අයත් වීම විශේෂත්වයකි. ඔවුන් දින ගණනක් නිරාහාරව සිටීම හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වයේ පිරිහී ඇතැයි නාවික හමුදා වෛද්‍යවරු පැවසූහ. මෙසේ පැමිණි සාමාන්‍ය වැසියන් කියා සිටියේ තව දුරටත් කොටි පාලනය යටතේ සිරවී සිටින තම ඥාතීන් මුදා ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින බවයි. උඩනේ කිඩකිරilla කොටි පාලනය යටතේ සිටින ජනතාවට රජය අඛණ්ඩව ආහාර තොග එව්වත් ඒවා අපිට ලැබෙන්නේ නැහැ. කොටි ත්‍රස්තවාදීන් ඒවා ලබා ගන්නවා. එම බඩු කොල්ලකන LTT අධික මිලට ජනතාවට එම් භාණ්ඩ විකුණනවා. කොටි ග්‍රහණයේ සිටින ජනතාව ඉන් මිදී පැන යාමට උත්සාහ කිරීමේදී කොටින් ඔවුන්ට වෙඩි තියනවා. වෙඩි ප්‍රහාර වලින් විශාල පිරිසක් තුවාල ලැබුවා.